හායි ඔන්න අදත් weight loss recipe වීඩියෝ එකකුයි අන්න ඔයාලා ඉල්ලපු ෆේස් එක ෆෝම් වෙන ජූස් එකයි අරන් ආවා. ඔන්න මුලින්ම මම හදන රෙසිපි එකට අපිට ඕට්ස් කප් දෙකක් ඕනේ. ඔයාලට ඕට්ස් කප් එකකින් උනත් හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඕට්ස් කප් දෙකට මම ලුණු තේ හැඳි භාගයක් දාගන්නවා. ඔයගොල්ලෝ එක ඕට්ස් කප් එකක් නම් ගන්නෙ ලුණු ගොඩාක් පොඩි ප්‍රමාණයක් දාගන්න. ඊට පස්සේ ඕට්ස් ටික මේ විදිහට වැහෙන විදිහට වතුර දාගන්න. ඒ කියන්නේ වතුර කප් කාලක් භාගයට අඩු වෙන්න ඕනේ. කාලක් වගේ තමයි මට ගියේ. මෙන්න මේ විදිහට ඕට්ස් ටික දැම්මම අර වතුර ටික ඒකට වැහෙන විදිහට තියන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ ඕක හොඳට තම්බ ගන්න හදන්නේ. ලිපේ තියලා මද ගින්දරේ විනාඩි 5ක් තිබ්බොත් හොඳටම ඇති. වහලා තියන්න. වහලා ඊට පස්සේ ආපහු විනාඩි 2-3කින් ඇරලා බලන්න. ඇරලා පොඩ්ඩක් හැඳි ගහලා බලන්න. ඒත් වතුර ගතිය තියෙනවා. මම ආයි වහලා තවත් විනාඩි 2ක් හරි 3ක් හරි තියන්න මද ගින්දරේ හයි ෆ්ලේම් තියන්න එපා. ඕක අපිට තලපයක් වගේ තමයි ඕනේ. දැන් ආපහු මම චුට්ටක් වහලා තිනා. මේ රෙසිපි එක නම් හරිම රසයි. මගේම රෙසිපි එකක්. ඉතින් අනේ හින්දා තමයි මම මේකට ෆ්‍රයිඩ් රයිස් බෝල්ස් කියලා දැම්මේ. ඕනේ නමක් දාගන්න. ඉතින් කවන්නේ. මෙන්න මේ ටෙක්ස්චර් එක තමයි තියෙන්න ඕනේ. දැන් මේක අපි වෙන බෝල් එකකට දාලා පොඩ්ඩක් නිවෙන්න තියාගන්න ඕනේ. ඒකට එතකන් අපි එකතු කරගන්න එළවලු ඒ මස් මාළු ටික ලෑස්ති කරගන්න ඕනේ. මම තල තෙල් තමයි මේකට දාගන්නේ මේ හැඳි එක. ඔයගලන්ට ඔලිව් ඔයිල් පිරිසිදු පොල් තෙල් දාගන්න පුළුවන්. හැබැයි තල තෙල් දැම්මම ගොඩාක් රහයි රස රමුතු ෆ්ලේවර් එකක් එනවා. බිත්තර දෙකක් දාගෙන ඒක හොඳට ස්ක්‍රැම්බල් වෙන්න දීලා ඊට පස්සේ අපි ඒකට අපේ එළවලු ටික දාගන්න. ඔයාලට කැමති එළවලු දාගන්න පුළුවන්. ඔයගලන්ට මෂ්රූම් උනත් තිබ්බොත් ඒත් තවත් රහයි. මං ගාව තිබේ කැරට්, ඊට පස්සේ ලුණු මල්, ඊට පස්සේ ගෝවා තිබ්බා. ඒ තුන තමයි මම දාලා මික්ස් කරගත්තේ. ඔයගලන්ට කැරට් විතරයි නේ ඒක ප්‍රශ්නයක් නෑ. ලීක්ස් විතරයි නේ ඒක ප්‍රශ්නයක් නෑ. තියෙන ඕන එළවලුවක් දාන්න පුළුවන්. එළවලු නැතුව උනත් හදන්න පුළුවන්. එළවලු දාන්න නැත්නම් ඔයගොල්ලෝ ලුණු ටිකක් අඩිපුර එකතු කරගන්න. රහයි තක්කල එහෙමනම් දාන්න එපා. තව දියාරු ගතියනවා. දැන් මේ ටික හොඳට පොඩ්ඩක් ඒ කියන්නේ කලර් එක චේන්ජ් වෙන්නේ නැතුව මේ එළවලු වල පොඩ්ඩක් අපි ෆ්‍රයි කරගන්න හැ. නිකන් පොඩ්ඩක් ඔක්කොම ටික බිත්තර ඒ එක මික්ස් කරගෙන පොඩ්ඩක් විනාඩි 2-3ක් විතර මෙන්න මේ විදිහට අපි අපේ පෑන් එකේ පොඩ්ඩක් එහෙට මෙහෙට කරගන්නවා. හැබැයි කලර් එක චේන්ජ් කරගන්න එපා. එතකොට අපරාධේ අර ලස්සන පාට නැති වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ලුණු චුට්ටක් බලලා දාන්න. මොකද අපි ඕට්ස් එකටත් දාගත්තා. ඒ හින්දා බලාගෙන දාන්න. ඒ හින්දා පොඩ්ඩක් අතින් පින්ච් එකක් වගේ ලුණු දාලා ආයෙ මේ විදිහට මික්ස් කරගන්න තියෙන්නේ විනාඩියක් දෙකක්. දැන් ඉතින් මේ මික්ස්චර් එක රෙඩි. දැන් අපේ ඕට්ස් අර තලපෙත් හොඳට නිවිලා තියෙන්නේ. මම මේ වගේ ලොකු භාජනයක් ගන්න ඔයගලන්ට ඉඩ කියන්නේ හොඳට මික්ස් කරලා මේ ඉඩ තියෙන භාජනයක් ගන්න. මොකද අපි මේ වලින් දැන් බෝල හදන්න තමයි හදන්නේ. දැන් අර මික්ස්චර් එක මේකට දාගෙන, ඒ කියන්නේ ভেජිටබල් මික්ස්චර් එක මේකට දාගෙන හොඳට මේ විදිහට හැන්දෙන් මික්ස් කරගන්න. හේතුව උණුයි. ඒ හින්දා පොඩක් නිවෙනකම් සහ තලපේ අර දැන් ගුලියක් වගේනේ වෙලා තියෙන එක හොඳට පොඩියට කියන්නේ පොඩි කරගන්නගෙන නිකන් කැබලි වලට ගොඩාක් නෙමෙයි නෝමල් එකට කඩා ගන්න තියෙන්නේ. මෙන්න මේ මං කරන විදිහට තමයි කරන්න තියෙන්නේ. මේක ඇත්තටම මාර රස කෑමක්, අමුතු කෑමක්. දැන් ඉතින් ඔයාගේ අත් දෙක ගන්න මම හොඳට අත පිරිසිදු කරලා තියෙන්නේ. ඒකයි හැම පෙන්නුවේ. මෙන්න මේ විදිහට අපි ඔයගලන්ට කැමති සයිස් එකට මේකෙන් බෝල්ස් හදාගන්න. පොඩි වෙන්න පුළුවන් නැත්නම් මීඩියම් සයිස් නැත්නම් ටිකක් සාමාන්‍ය ලොකු සයිස් එකට උනත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට හොඳට අතට තෙල් මොකුත් ගහගන්න ඕනේ නැහැ. හොඳට අත වේලිලා තිබ්බනම් ඇති. මේක හොඳට බෝල කරගන්න පුළුවන්. අත එහෙම ඇලවෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අපි දැන් අනිත් අතේ තියලා එක බෝල කරගති පොඩ්ඩක්වත් ඇලවෙන්නේ නැහැ. මම රහ පැලුවම ලුණු ටිකක් මදි. මම හිතා තව ලුණු චුට්ටක් දාගත්ත. ඔයගොල්ලොත් ඒ විදිහට බලලා මෙන්න මේ විදිහට හොඳට අතින් මික්ස් කරගෙන පොඩි කරගන්න. දැන් මෙන්න මේ විදිහට හොඳට බෝල කරගන්න තියෙන්නේ.
මෙන්න මේ වගේ හරිම ලේසි ක්වික් රෙසිපි එකක්. ලොකු වෙලාවක් යන්නේ නැහැ, ලොකු වියදමක් යන්නේ නැහැ. ඔයගොල්ලෝ ගාව ඕට්ස් විතරයි මේකට අවශ්‍ය වෙන්නේ. ඊටු හැමදේම ඔයගොල්ලන්ට ඕන විදිහට දාන්න පුළුවන්. ভেජිටේරියන් කෙනෙක් නම් ටෝෆු, මෂ්රූම්, ඒත් නැත්තම් කමන්නේ ලූණු අලගෙඩියක් තියනවා නම් ඒ ටික දාලුණත් අපිට මේක ලස්සනට රහට හදාගන්න පුළුවන්. ඔයගලන්ට ස්පයිසි දාගන්න ඕනේ නම් ඔන්න ඒකත් දාගන්න. හැබැයි ගොඩක්ම රහයි මෙන්න මේ විදිහට හැදුවොත් මොකද හොඳ ක්‍රීමි රහක් අර හොඳට අර ස්මූත් වගේ ටෙක්ස්චර් එකක් තමයි මේක තියෙන්නේ. ඒ හින්දා රසත් හරිම ස්මූත් රහක් තියෙන්නේ. ඉතින් ඇත්තටම ඕට්ස් කියන්නේ high in fiber. ඉතින් අර හොඳට අපිට ගොඩාක් වෙලා ෆුල් වෙලා තියෙන හොඳට බඩ පිරෙනවා කියන්නේ. ඒත් එක්කම විටමින් B, ඊට පස්සේ මැග්නීසියම්, අයර්න් වගේ අපේ ඇඟට ඕන නියුට්‍රිෂන්ස් ගොඩාක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඕට්ස් කියන්නේ හොඳ ආහාරයක්. ඉතින් ඔයගලන්ට ඕන වෙලාවක ඒක ආහාරයට ගන්න පුළුවන්. ඒ කියන්නේ කැලරි ගොඩාක්ම අඩු, ලෝ කැලරි නැති තරම් ඇත්තටම ඕට්ස් කියන්නේ. ඉතින් ඇත්තටම එක විදියට ඔයගලන්ට කෑම උනත් ඕට්ස් වලින් අපිට පිටි කරගෙන උනත් නැත්නම් රෝල්ඩ් ඕට්ස් වලින් හරි එක විදියට අපිට ඇත්තටම හදා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදියට හොඳට බෝල කරගත්ත මේ පේනනේ මේ බෝල පොඩ්ඩක්වත් කැඩෙන්නේ නැහැ. දැන් මම කරගන්නේ මං ගාව චිකන් ටිකක් තිබ්බා මැරිනේට් කරලා. මම ඒ ටිකත් පොඩ්ඩක් තලතෙල් චුට්ටක් දාලා පොඩ්ඩක් pan fry කරගන්න හදන්නේ. තව දෙයක් කියන්න ඕනේ. සෙසමි ඔයිල් එහෙම නැත්නම් තල තෙල් කියන්නේ අපේ ඇඟේ කොලෙස්ටරෝල් මට්ටම ගොඩාක් අඩු කරන ඒ වගේම කියන්නේ නරක කොලෙස්ටරෝල් නැති හොඳ තෙල් වර්ගයක්. ඉතින් ඔයාලට පුළුවන් නම් කෑම වලට එකතු කරගන්න. ලොකු මුදලකුත් නෙමේ සෙසමි ඔයිල් නැත්නම් තල තෙල් ගන්න පුළුවන් එක ලොකු දෙයක්. ඉතින් මම එහෙම චිකන් ටික ෆ්‍රයි කරගන්න. ඒ වගේම තමයි තල තෙල් කියන්නේ හොඳ ඇන්ටි ඔක්සිඩන්ට් එකක්. ඒ වගේම අපේ heart health එකටත් ගොඩක් හොඳයි. සහ skin එකත් හරිම ලස්සන වෙනවා තල තෙල් වල. ඉතින් ඊට පස්සේ ඒ ටික මම ඒ විදිහට අයින් කරගෙන ඒ pan එකේම දැන් අර හදපු බෝල ටික මෙන්න මේ විදිහට පොඩ්ඩක් pan fry කරගන්න හදන්නේ. මේක හිමීට හෙට මෙහෙට කරගන්න. හැබැයි මේ බෝල කොහොමත් කැඩෙන්නේ නැහැ. මම එකක් අර oats එක අපි හදාගද්දී අර ඒ විදිහට හොඳට අර thick එකට මේ ටෙක්ස්චර් එක ඒ විදිහට තික් එකට අපි හදා ගන්න ඕනේ. අර ලිපෙන් අපි හදාගත්තේ අන්න ඒක. ඉතින් මේ පේන නේද ලාවට මෙන්න මේ විදිහට පොඩ්ඩක් විනාඩි 2ක් විතර මීඩියම් හීට් එකේ තිබ්බොත් හොඳටම ඇති. මොකද මේ ඔක්කොම කුක් වෙච්චානේ. මෙන්න මේ විදිහට පොඩ්ඩක් රහ කරන ඔයගලන්ට මෙහෙමම කන්නත් පුළුවන්. හැබැයි මට හිතෙනවා මේ වගේ පොඩ්ඩක් ලාවට pan fry කරගත්තා නම් හරිම රහයි ළමයි මේකට ඇඩික්ට් වෙලා ඉන්නේ. මම ගොඩාක් දුරට මේක ආහාරයට එකතු කරගන්නවා. ඔයගලන්ට උදේට දවල්ට සහ රාත්‍රියට උනත් මේකෙන් බෝල දෙකක් කෑවත් හොඳටම ඇති. ඉතින් මේ විදිහට හිමීට කරගන්න තියෙන්නේ. ඉතින් මේක pan fry වෙනකම් මට ඔයගලන්ට ආපහු ගොඩාක් ස්තුතිවන්ත වෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම ඔයාලට කියනවා. හේතුව ගොඩාක් සබ්ස්ක්‍රයිබර්ස්ලා තව එකතු වුණා. ඉතින් ඔයාලා අපි හැමෝම දැන් එක ෆැමිලි එකක් මේ ගමන ලස්සනට යන් weight loss journey එකට සම්බන්ධයි ඉන්නවා. සහ ඊට පස්සේ මගේ day in life vlogs බලන අය වෙනම කොටසක් ඉන්නවා. ඒ වගේ ගොඩාක් කැටගරිස් ඉන්නවා. ඉතින් හරිම සතුටුයි මම ආපු ගමන හිමීට ආපු ලොකු කාලයක් නැහැ. නමුත් මේ පුංචි කාලය ඇතුළත ලස්සන හදවත් ටිකක් මට හම්බුණා. ඇත්තටම හරිම හොඳ පවුලක් මට එකතු වුණේ මගේ YouTube family එකට. ඉතින් මං හරිම ආදරෙයි. හරි. ඉතින් හැමදාම ස්තුතිවන්ත වෙන්න එපා. ඔයාලා හින්දානේ මට මේ විදිහට වීඩියෝස් දාන්න මට මොටිවේෂන් එකක් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම දැන් ඒක pan fry කරගෙන ඉවරයි. දැන් අපි මේක ලස්සනට garnish කරගන්න යන්නේ. මම මේක ලස්සනට plate කරගන්න. මෙන්න මේ විදිහට. ඉතින් ඔයගොල්ලන්ට කැමති දේවල් එකතු කරගන්න පුළුවන්. eggs දාගන්න පුළුවන්. tofu ඒ වගේ ඒවා garnish කරගන්න එකතු කරගන්න පුළුවන්. ළඟට තක්කාලි, onions, garlic ඊට පස්සේ herbs තියෙනවානේ ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. මම තලයට චුට්ටක් මේ විදිහට ස්ප්‍රින්කල් කරගන්නවා. ඔයගොල්ලන්ට තලයට අත්‍යවශ්‍ය නැහැ. ඔප්ෂනල් තියනවා නම් හොඳයි රහයි. එහෙම නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
මම ඉතින් පොඩක් ලස්සන කරන්නයි තව ගුණය වැඩි කරන්නයි තමා තල ඇට ටිකකුත් එකතු කරගත්තේ. ඊළඟට මම සයිඩ් එකෙන් මෙන්න මේ විදිහට අර චිකන් ටිකක් තියාගන්නවා. ලස්සනට සහ රහට කන්න. ඉතින් ඇත්තටම මේ මීල් එක නම් පුදුම හොඳ මීල් එකක්. ප්‍රෝටීන්ස් ගොඩාක් තියෙනවා. අපිට ගොඩාක් කළා බඩ පිරিলা තියාගන්න පුළුවන් මීල් එකක්. මොකද හැමදේම තියෙන ගොඩාක් හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස්. එතකොට ප්‍රෝටීන්ස් තියෙනවා ඊළඟට මම අර කිව්වා වගේ අයන් තියෙනවා ඊට පස්සේ මිනරල්ස් ගොඩාක් තියෙනවා ඒ වගේ එතකොට හොඳ ෆැට් එක තියෙනවා ඉතින් ඒ වගේ ගොඩාක් හොඳ ඒවා තියෙනවා මම මේ අයිනේ ගර්කින් ස්ට්‍රීකුත් කපාගෙන තියාගන්නවා ඉතින් ඒ විදිහට තමයි ඒ කෑම එක ලෑස්ති උනේ හදලා බලන්න ඕන කෑම එකක් හරිම ලේසි රසම රස කෑම එකක්. ඉතින් අනිත් එක තමයි හෝමෝන් ඉම්බැලන්ස් තියෙන අයටත් ගොඩාක් හොඳ කෑම එකක්. මම හදාගත්තු ටොමැටෝ පියරකින් චුට්ටක් දාගත්තා. ඉතින් try කරලා මට අනිවාර්යෙන් කියන්න කොහොමද රහ කියලා. පුදුම රස තියෙන කෑම එකක්. ඔයගොල්ලන්ට මේ balls හදලා deep freeze කරන්නත් පුළුවන් දවස් 2-3ක් විතර තියාගෙන ආපහු air fryer එකේ හරි pan fry හරි කරලා වුණත් ඊළඟට අපිට ඊළඟ meal එකට එකතු කරගන්න පුළුවන්. ඉතින් හරිම රසවත් ආහාර වේලක් තමයි අදත් අරගෙන ආවේ. ඉතින් මගේ ලස්සන ළමයි ටිකට ඔන්න තවත් එකක් ගෙනා කාලා බලලා කියන්නකො කොහොමද රහ කියලා. ඉතින් මම ඊළඟට පෙන්නනම් අර මම කිව්වේ මුහුණ අපේ ඇඟ කෙට්ටුවේදී අර නිකන් ඇදිලා තියෙන ගතිය හරියන්න මම ඩ්‍රින්ක් එකක් බොනවා කියලා අපේ අම්මා හදලා දෙනවා. ඒකට මුලින්ම ඕන වෙනවා බීට්රූට් ගෙඩි එකක්. එතකොට බෙහෙත් නෙල්ලි දන්නා නේද? ඔයාලා ඒවා උණු තරම් ගන්න පුළුවන් බෙහෙත් කඩවල් වල උනත් ඒවා ගෙඩි 4ක්. ඊට පස්සේ ගර්කින් හරි පිපිඤ්ඤ හරි ගෙඩි එකක් ලොකු ගෙඩි නම් භාගයක් ගන්න. ඔය ටික තමයි ඕනේ. එතකොට වතුර මේස හැඳි 4ක්. ඔච්චරයි. වතුර වැඩි දාන්නේ හරියට මේස හැඳි 4යි. මොකද ගර්කින් වල හරි කිව්කම්බර් වල හරි වතුර ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඒක බ්ලෙන්ඩ් කරගෙන පෙරාගෙන බොන්න තියෙන්නේ. මම කියන්නේ මේක දවසින් දෙකෙන් හරියන ඩ්‍රින්ක් එකක් කියලා. මාස දෙකක් එක දිගට බොන්න. උගලන්ට වෙනස දෙරේ උගලන්ගේ මුහුණේ. තව දෙයක් උගලන්ට කර්ඩ් එකතු කරගන්න පුළුවන් නම් මේස හැන්දක ප්‍රමාණයක් කර්ඩ් අර බ්ලෙන්ඩ් කරද්දී එකතු කරගන්න. ගොඩාක් හොඳයි. මම සමහර ඩේරි හොඳ නැති අයට හොඳ නෑනේ. අනේ හින්දා තමයි මම මෙතනදී කර්ඩ් එහෙම නැත්නම් මීගරි එකතු කරගත්තේ නැත්තේ. ඔන ඩේරි කිසිම ප්‍රශ්නයක් නැති අයට කර්ඩ් මේස හැන්දක් දාගත්තා නම් මාර ලස්සන වෙනවා ස්කින් එක. ඔයගොල්ලෝ මාස දෙකක් කරලා අනිවාර්යයෙන්ම බලන්න. ඩේරි හොඳ නැති කට්ටියට PCOS එහෙම තියෙන අයට ඩේරි ටිකක් හොඳ නැහැ. මම අහලා තියෙන විදිහට පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න. මේ වගේ අයට without dairy ඒ කියන්නේ කර්ඩ් නැතුව මේ විදිහට හදාගෙන බොන්න පුළුවන්. ඔන්න හැමදාම එක බොන්න. ඉතින් අපේ අම්මා තමයි මට හැමදාම එක හදලා දෙන්නේ. අම්මා කිව්ව විදිහට උදේ 10ත් 11ත් අතර වෙලාවේ බොන්න. ඔන්න ඉතින් ඔයාලා ඉල්ලපු ඩ්‍රින්ක් එක අරන් ආව මාස දෙකක් එක දිගට බීලා හැමදාම මට රිසල්ට්ස් කියන්නකෝ. මොකද බෙහෙත් නෙල්ලි සහ බීට්රූට් කියන්නේ අපේ ඉමුනිටි එක බූස්ට් කරනවා. ඊට පස්සේ හાર્ට් එකට ගොඩක් හොඳයි. හෙල්ති ඩයිජෙස්ටන් එකක් තියෙනවා. මේ අපි දාගත්තු ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් ස්කින් එක ග්ලෝ වෙනවා සහ හෙයා එක ග්‍රෝ වෙනවා. ඉතින් එහෙනම් මේ ඩ්‍රින්ක් එකත් හදලා බලලා බීලා රිසල්ට්ස් කොහොමද කියලා මට කියන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි පරිස්සමින් ඉන්න.